seine Kopfbehalt über 20 Jahre. 20 Jahre später ist sie Mama geworden. Sie wollte einlegen, sie kommt selber am Strand. Dann sie einlegen. Deswegen wir immer weiter. Hello හැමෝටම අද මගේ A to Z series එකේ 8 වෙනි දවස. අද මම තෝරගත් අකුර තමයි H. H අකුරට මම අද තෝරගත්තේ හරිම සුවිශේෂී වගේම සංවේදී අත්දැකීමක්. මම අද ආවා දකුණු වෙරළ තීරයේ පිහිටලා තියෙන කොග්ගල කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න. ඉතින් අද දවස H4 hatchery visit. සබාදහම සහ මේ පුංචි අහිංසක ජීවිතත් එක්ක ගෙවන මේ දවසට ඔයාලවත් සාදරයෙන් පිළිගන්නවා. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකට ඇතුළු වෙද්දිම දැනෙන්නේ ලොකු වගකීමක් අපේ කරට ලැබෙනවා වගේ හැඟීමක්. අර ඔලේ අතින් මේ පැත්තේ බලාගෙන යනවා. මේ පැත්තේ බලාගෙන යන මේ ඉන්න ඔක්කොම කැස්බෑවෝ ආබාධ අනුතුරට ලක් වෙච්ච කැස්බෑවෝ යාළුවා මෙතෙන්ට ගෙනල්ලා ප්‍රතිකාර කරලා හොඳ වුණාම නැවත මොහොතට යවනවා. කැස්බෑවෝ වර්ග 4ක් ඕගොල්ලන්ට මෙතෙන්දි බලන්න පුළුවන්. ඊළඟ විස්තර හැම එකක්ම ටැංකිය බෝඩ් එක ගහලා දින ඕගොල්ලෝ කියවන්න පුළුවන්. ෆොටෝස් වීඩියෝස් ගත්තට ප්‍රශ්නයක් නැහැ හැබැයි ටැංකියට අත දාන්නල්ලන්න බෑ ඕගොල්ලෝ. යද්දි මේ පැත්තෙන් බලාගෙන ගිහලා එතියාගේ ටික බලන්න. ලංකාවේ මුහුද තීරයට එන කැස්බෑ වර්ග කිහිපයක්ම මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන විවිධ වයස්වල කැස්බෑවෝ ඉන්නවා. සමහර අය ඉන්නේ තුවාල වෙලා ප්‍රතිකාර කරන අය. Aber der hat Probleme sie mehr gewesen. Damals seine Obenpanzer viele Parasiten. Parasiten essen seine harte Panzer. Dann seine Panzer weich geworden. Dann sie könnte es kluge Tier. Sie weiß, sie kann passieren. Seine Panzer weich geworden. Haifische kann man angreifen. Deswegen sie kommt am Strand geworden. Eine Mann bringt hier. Sie hat Glück damals. Dann ist später die බටු එක්කෙනයි දාර එක්කෙනයි. දාර එක්කෙනයි මෙයා දාර කැස්බෑවනේ. ද දාන කැස්බෑව මෙහි නෑ. බටු කැස්බෑව දෙන්නම Der hat harte Kiefer. අරයා ආරක්ෂා Harte Kiefer. Die kann man unsere Hand aufweisen. කැස්බෑවෙක් කියන්නේ අවුරුදු 100 ගණනක් ජීවත් වෙන්න පුළුවන් සතෙක්. හැබැයි එයාලගේ ජීවිතයේ ආරම්භය හරිම අවදානම්. මිනිස්සු විදිහට අපි කරන පොඩි අත්වැරදීමකින් පවා මේ පරිසර පද්ධතියට ලොකු බලපෑමක් කරනවා. මගේ ගෝල්ඩන් බර්ත්ඩේ මාසයේ මට ඕනේ උනේ මගේ සතුට විතරක්ම නෙමෙයි. මේ වගේ සබාදහමට සමීප දේවල් ගැනත් ඔයාලට පණිවිඩයක් දෙන්න. අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ වගේ ජීවිත ආරක්ෂා කරන්න. Siegreiche von Berg. Seine Rasse ist Foxtail. Die Adler. Seine Kopf wie Adler. Deswegen seine Rasse Foxtail. Der hat schon eine Panzer. Der Rahmen
sie noch jung. Ja. Sie hat große Probleme. Sie ist wirklich eine Angelrate. Die will noch wir haben මෙතනදි කරන්නේ අනතුරේ තියෙන කැස්බෑ බිත්තර එකතු කරලා ආරක්ෂිතව මේ වැලියට තැම්පත් කරලා පැටවුන් බිහි වුණාම ආපහු මුහුදට මුදා හරින එක. බලන්න මේ පුංචි පැටවු දිහා එයාලා පීනන්න උත්සාහ කරන විදිය හරිම ලස්සනයි. මේ කුඩා කොටු ඇතුලේ තියෙන්නේ අනාගතයේ මුහුදට යන දහස් ගණනක් කැස්බෑ පැටවුන්ගේ බලාපොරොත්තුව. Diese auch Olivenretti, auch Freitage, sie auch nicht gesund, aber manche jetzt ist okay, heute Abend. Diese 4 auch Babysitter, Moment 2 Monate. Yeah, but we doing treatment, calcium treatment after hardship. They lay down eggs twice a time in a year. One time you can see so many babysitters. ඉතින් කොග්ගලදී ගෙවුන මේ හැචරි විසිට් එක මගේ මතක පොතේ ලස්සනට ලියවුණා. ඔයාලත් කවදා හරි මේ පැත්තේ ආවොත් මේ පුංචි පැටව බලන්න එන්න අමතක කරන්න එපා. හෙට day 9 letter I. හෙටත් අපි අලුත් අත්දැකීමක් විඳිමු. වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා channel එකත් subscribe කරන්න. හෙටත් හම්බෙමු. ගිහින් එන්නම්. bye.